සුබ දවසක් යාළුවනේ. ඉතින් කොහොමද ඔයාලට? අපි යමු අද වීඩියෝ එකට. ඔන්න ඉතින් යාළුවනේ අදත් උදෙන්ම නැගිටලා මම මල් ගස් ටික බලන්න ආවා. ඉතින් සීතල කාලේ නිසා මල් ගස් නම් ලස්සනට තියෙනවා යාළුවනේ. හරිම ආසයි ඒව දැක්කහම සීතල කාලෙට. මොකද රස්නේ කාලෙට මේවා කොයි වෙලෙත් තියෙන්නේ නිකන් මැරිලා වගේ. ඉතින් යාළුවනේ මේ බලන්න අපේ ලොකු සර් තක්කලි පැල අරගෙන ඇවිල්ලා ෆාම් එකේ හිටවන්න. ඉතින් යාළුවනේ මේ බලන්න මෙන්න මේ විදිහට තමයි අපේ ගෙදර මල් ගස් හදලා තියෙන්නේ. ඉර පායගෙන එනවා වුණාට අඳුරුයි යාළුවනේ. මං කියලා තියෙනවානේ ඔයාලට සීත කාලෙට ඉර පෑවුවට ටිකක් දවල් වෙනකන් අඳුරු ගතිය තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ තමා අපිට ඉර පායගෙන එනකොට මේ දවස්වලට අහස දකින්න වෙන්නේ. මේ බලන්න මේ මල් වැලේ ලස්සනට මල් පිපිලා තියෙනවා. මේකට දැන් අවුරුදු 2ක් වෙනවා. මම තමා මේ මල් ගහ පුංචි අත්තක් ගෙනල්ලා හිටවලා මේ විදිහට ලොකු කරලා ගත්තේ. බලන්න ඒක දැන් ලොකු වැලක් වෙලා. ඉතින් මගේ කෝමරික පඳුරත් මෙතන තියෙනවා යාළුවනේ මේ තියෙන්නේ. ඔන්න ඉතින් මං තවත් චූටි බෝගන්විලා අත්තක් පැල කරලා ඒකත් දැන් මල් හැදීගෙන එන කාලේ. ඉතින් ඔන්න ඔය විදිහට තමා මගේ උදේ වරුව මල් ගස් එක්ක ගෙවෙන්නේ. ඔන්න යාළුවනේ ඉතින් මං දැන් මල් ගස් වලට වතුර දාලා ෆාම් එකට යන්න තමා හදන්නේ. ඉතින් මං කුණු එකත් විසි කරගෙන දැන් ෆාම් එකට යන ගමන් තමා මේ ඉන්නේ. මේ දකුණු පැත්තෙන් පේන්නේ අපේ ගෙදර. වම් පැත්තෙන් පේන්නේ ෆාම් එක. ඉතින් හතර වටේම උසට තාප්පෙ ගහලා වට කරලා තමා ෆාම් එකත් ගෙදරත් තියෙන්නේ. ඇතුලේ ඉඳලා බැලුවහම එළිය කිසිම දෙයක් නොපෙනෙන විදිහට. එහෙම තමා බොහෝ දුරට මේ ගෙවල් හදලා තියෙන්නේ යාළුවනේ. ඔන්න දැන් මම ෆාම් එකට ආවා. ඒක අපි හැමදාම හවසට ලොක් කරනවා. ඉතින් ඒකේ ස්ටෝර් රූම් එකකුත් තියෙනවා. ඒ වගේම එළුවොත් ඉන්නවනේ. ඔන්න යාළුවනේ මම ෆාම් එකට ඇතුල් වුණා. ඉතින් මම ගස් වලට වතුර ටිකකුත් දාලා මේ මගේ කරපිංචා ගහෙන් කරපිංචා ඉති දෙකකුත් කඩාගෙන ඔන්න මම දැන් එළුවන්ට කෑම ටිකක් දාලා ආපහු ගෙදර යන්න තමයි හදන්නේ. මේ බලන්නකෝ මගේ කොත්තමල්ලි ටික. මේ තියෙන්නේ කොත්තමල්ලි ගස්. හොඳ සරුවට හැදිලා නේද යාළුවනේ. මේ බලන්නකෝ. ඔව් යාළුවනේ මං අද ගෙදරට ඇවිල්ලා තමයි ඉන්නේ දැන්. අපි දැන් චිකන් වෙජිටබල් මික්ස් කරලා oven එකට දාගන්නයි හදන්නේ. මම කුකුලා වයිස් ඇරලා කෑලි වලට කපලා දෙහි කෑල්ලකුයි කහ කුඩුයි දාලා සෝද ගන්න තමයි හදන්නේ. ඊපස්සේ සෝදගත්ත කුකුල් මස් ටික කහ කුඩුයි ලුණු කුඩුයි දාලා මම පොඩ්ඩක් මැරිනේට් කරගන්නවා. ඊට පස්සේ මට අවශ්‍ය කරනවා ginger garlic paste, කහ කුඩු සූදුරු කුඩු ගම්මිරිස් කුඩු 3-5 කුඩු, කරදුමුංගු වැට කීපයක්, කුරුඳු පොතු කෑල්ලක්, තක්කල්ලි කොටු කපා ගත්තා, ලුණු ගෙඩි 2ක්, බෙල් පේපර් ගෙඩියක්, කරපිංචා ඉති 2ක්. මම අලයි කැරටුයි වම්බටුයි මේ විදිහට ලොකුවට කපා ගත්තා. බණ්ඩක්ක ටික මේ විදිහට කපලා මම ඒක තෙලේ බැදලා අයින් කරගන්නවා. එතකොට ලුණු කුඩු, එළවලු තෙල්, තක්කලි සෝස් අවශ්‍ය කරනවා. එතකොට මම බණ්ඩක්ක ටික මේ විදිහට විනාඩියක් විතර තෙලේ බැදලා අයින් කරගන්නවා යාළුවනේ. මොකද බණ්ඩක්කවල අර නිකන් නානු ගතිය එතකොට අයින් වෙලා යන නිසා.
නැත්නම් අනිත් වෙජිටබල් එක වදින්න නැතුව දැම්මොත් නිකන් කරි එකේ නානු ගතියක් වගේ හිටිනවා. මම හැම වෙලෙම මේ විදිහට බණ්ඩක්ක බෙදලා අයින් කරනවා. මොනවා හරි හදන්න බණ්ඩක්ක පාවිච්චි කරනවා නම්. ඔව් අපි දැන් භාජනයකට තෙල් ටිකක් දාලා කරපිංච ටික වදින්න අරිමු. ඊට පස්සේ ලුණු ටිකත් එකතු කරගමු. ඊට පස්සේ බෙල් පෙපරත් එකතු කරගෙන අපි හොඳින් කලවම් කරගමු. ඊට පස්සේ අපිට පුළුවන් මේකට කපාගත්ත තක්කාලි ටිකත් එකතු කරන්න. තක්කාලි ටිකත් අපි විනාඩියක් දෙකක් තෙලේ බැද ගන්න ඕනි. හොඳට ටිකක් ටෙම්පරාදු වෙන්න. ඊට පස්සේ අපිට පුළුවන් යාළුවනේ මේකටම ginger garlic paste එකත් එකතු කරන්න. ginger garlic paste එකයි tomato paste එකයි දෙකම එකට එකතු කරලා අපිට පුළුවන් ටෙම්පරාදුව මේ විදිහට හදාගන්න. විනාඩි 2-3ක් අපි මේ විදිහට fry කරගමු. මේ විදිහට fry කරගත්තට පස්සේ අපිට පුළුවන් ඒකට කහ කුඩු 3-5 කුඩු, ගම්මිරිස් කුඩු, සූදුරු කුඩු ටික එකතු කරගන්න පුළුවන්. ඒ ටිකත් අපි මේ මිශ්‍රණයට මේකතු කරලා හොඳින් කලවම් කරගමු. අපි ඒකටම කඩතුමුගු ඇට ටිකයි කුරුඳු පොතු කෑල්ලයි එකතු කරලා ආයෙත් හොඳින් කලවම් කරගමු යාළුවනේ. විනාඩියක් විතර එහෙම බැදෙනකොට අපිට පුළුවන් අපි ලොකුවට කපාගත්ත අල ටිකයි, වම්බුටු ටිකයි, කැරට් ටිකයි මේකට එකතු කරගන්න පුළුවන් යාළුවනේ. ඔව් අපි දැන් මේ තියෙන්නේ ටික මේ මිශ්‍රණයට එකතු කරලා හොඳින් කලවම් කරගමු. විනාඩියක් විතර හොඳින් කලවම් කරලා අපිට පුළුවන් ඊගාවට ලුණුයි කහයි අතගාලා තියාගත්ත මස් මිශ්‍රණය මේකට එකතු කරන්න පුළුවන්. මම ලුණු ටිකකුත් දාගත්තා. ඉතින් අපි දැන් මස් ටික එකතු කරගමු. ඊට පස්සේ අපි මේක හොඳින් කලවම් කරන්න ඕනි. කලවම් කරලා මේක තැම්බෙන්න අවශ්‍ය ප්‍රමාණයට අපි වතුර එකතු කරගමු යාළුවනේ. තැම්බෙන්න අවශ්‍ය ප්‍රමාණයට අපි වතුර එකතු කරලා මේක හොඳින් කලවම් කරගමු. මේක හොඳින් කලවම් කරලා මේ භාජනයේ මූඩියෙන් අපි මේක තද වෙන්න වහලා හොඳින් මේක අපි තඹගමු. මෙන්න මේ විදිහට කවරෙන් අපි වහලා අවශ්‍ය ප්‍රමාණයට තඹගමු. ඔව් යාළුවනේ දැන් විනාඩි 15ක් විතර ගෙවුන නිසා අපි දැන් මේ මූඩිය ඇරලා බලමු කොහොමද chicken vegetable gravy එක කියලා. ඇත්තටම gravy ගතිය වැඩි නිසා අපි මේක තව ටිකක් පියනෙන් වහලා තියලා තව පොඩ්ඩක් gravy ගතිය අඩු වෙනකන් උයාගමු. ඔව් යාළුවනේ දැන් නම් gravy ගතිය අඩුයි. දැන් අපිට පුළුවන් මේක මෙතනින් බණ්ඩක්ක ටික එකතු කරන්න. දැන් එළවලු ටික තැම්බිලා නිසා අපි බණ්ඩක්ක ටික එකතු කරලා හොඳින් මිශ්‍ර කරලා තව විනාඩි 3-4ක් බණ්ඩක්ක ටික ඉදෙනකන් මේ කරි එක හොඳින් උයාගමු. බණ්ඩක්ක ටික තැම්බෙන්න ඕනනේ යාළුවනේ. ඒක නිසා අපි තව විනාඩි 2-3ක් බණ්ඩක්ක ටික තැම්බෙනකන් මේ පියනෙන් වහලා තව ටිකක් අපි මේක උයාගමු. ඔව් යාළුවනේ ඔයාලට මේකට කැමති එළවලුවක් එකතු කරගන්න පුළුවන්. දැන් හොඳටම gravy එක හිඳිලා ගානට තියෙනවා oven එකට දාගන්න පුළුවන් අපිට දැන්. අපි දැන් මේ dish එකට දාලා oven එකේ තියාගමු. සෙල්සියස් අංශක 200ට මම විනාඩි 40ක් මේක බේක් කරගන්නවා. මොකද යාළුවනේ ලස්සනට උඩ බ්‍රවුන් කලර් එකක් තමයි තියෙන්න ඕනේ. ඔව් යාළුවනේ බලන්න දැන් බේක් වේගන එනවා. ඔව් යාළුවනේ අපිට මෙන්න මේ විදිහට තමයි oven එකෙන් එළියට ගත්තාම දකින්න ලැබෙන්නේ බලන්න. හරිම ලස්සනයි. හරිම රසවත්. ඒ වගේම හරිම ගුණවත් ආහාරයක්. ඔයගොල්ලොත් හදලා බලන්න යාළුවනේ.
ඔය යාළුවනේ අදට මගේ වීඩියෝ එක ඉවරයි. අපි ආයෙත් දවසක වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලා මගේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. අපි ආයෙත් දවසක මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලට පුදු සරණයි. ජේසු පිහිටයි.